ආයුබෝවන් චූටි දුවේ පුතේ අදත් මම විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ A-level 2024 combined maths applied paper එකේ තවත් කෙටි ප්‍රශ්නයක් ප්‍රශ්න අංක 6 දෛශික. එතකොට ඇත්තෙන්ම 2011න් පස්සේ මේ සංයුක්ත ගණිතීය ප්‍රශ්න පත්‍ර වෙනස් වුණා. ඒ කියන්නේ ඔය කෙටි ප්‍රශ්න 10යි රචායන ප්‍රශ්න 5කුයි අර පාර්ට් A පාර්ට් B වශයෙන් දෙන්න පටන් ගත්තයින් පස්සේ ඒතර 2019න් පස්සේ ওই පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වුනේ නැති වුණත් තව පොඩි සංශෝධන සිද්ධ වුණා. මම කියන හන්දේ එයින් පස්සේ මේ ප්‍රශ්න අංකත් එක රටාවකට එන්නේ. අපි ගත්තොත් ඇත්තෙන්ම කෙටි ප්‍රශ්න 10න් 6 වෙනි එක කියන්නේ දෛශික කියලා දන්නවා. කෙටි ප්‍රශ්න 10 14 එකේ අහනවා තවත් දෛශික ගාණක්. අන්න ඒ වගේ ඇත්තෙන්ම දැන් අපි විභාගෙට සූදානම් වෙලා යනකොට දූල පුතාට තරමක වාසියක් තියෙනවා. අහන සෙක්ෂන් එක මොකක්ද කියලා දන්නෝ. ඒ ආන සෙක්ෂන් එකේ ප්‍රශ්න අංකය මොකක්ද කියලා දන්නවා. ඇත්තට මේට කාලයකට හිතදී නම් සමහර සෙක්ෂන් එන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමහරට දෛශික එන්නේ නැහැ එක අවුරුද්දක. එක අවුරුද්ද සාපේක්ෂ ප්‍රයෝග එන්නේ නැහැ. එහෙනම් ආවත් ඒ ප්‍රශ්න අංකය වෙනස්. ඒවට ටිකක් පහසු වෙන්නත් පුළුවන්, අමාරු වෙන්නත් පුළුවන්. ඇත්තම දැන් ටිකක් ඒකාකාරී රටාවකට වගේ ප්‍රශ්න පත්‍රයේ නින්ද ටිකක් සූදානම් වීමේ පහසුවක් තියෙනවා. කොහොම හරි අපේක්ෂා කරනොත් මේ අධ්‍යාපන ප්‍රසංස්කරණය සිද්ධ වෙනකම්ම මේ විදිහට වගේ ඉතින් රටාව වෙනස් වෙන්න පුළුවන්. හොඳයි මම ඒක කතා කරේ ඉතින් මගේ පෞද්ගලික අදහස් කීපයක්. අපි දැන් මේ ගානට වහිමු. හොඳයි දුවල පුතාලා මේ දෛශික ගානේ දීලා තියෙනවා මෙහෙම. u සහ v යනු. u සහ v කියන්නේ දෛශික දෙකක්. u සහ v කියන්නේ දෛශික දෙකක්. ඒකක දෛශික දෙකක්. u සහ v කියන්නේ ඒකක දෛශික. ඒක වැදගත්. ඒකක දෛශික. u සහ v කියන්නේ ඒකක දෛශික. මේක එක් කාරණයක්. u සහ v කියන්නේ ඒකක දෛශික. ඒකට අමතරව තව දත්තයන් කීපයක්ම දීලා තියෙනවා. දත්තයන් සමූහයක් ඊට පස්සේ දීලා තියෙනවා. u සහ v කියන්නේ ඒක දෛශික සම්බන්ධව දත්තයන් ගොඩාක් දීලා තියෙනවා. u.v භාගයයි. ඒ කියන්නේ u සහ v අතර තිත් ගුණිතය. u සහ v අතර තිත් ගුණිතය භාගයයි. a සහ b මේ මාර්ග දක්වලා තියෙනවා. A සමාන අල්ප u ධන v, b සමානයි u ධන බීට v. අල්ප සහ බීට කියන්නේ අදිශ. අල්ප සහ බීට කියන්නේ අදිශ. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් උඩකට යත් අදිශ. තවත් දීලා තියෙනවා. A ලම්බකයි b. A ධන b කියන දෛශික u වලට සමාන්තරයි. හොඳයි අපි මේ එකින් එකට යොදන්න බලමු. එකපාරටම පණින්න පුළුවන් මේවතින් දත්ත, මේකත් දත්ත, මේකත් දත්ත. මෙන්න මේක අල්ලගන්න ඉස්සෙල්ලා. මෙන්න මේක එල්ලෙන්න පුළුවන් අපිට ඉස්සෙල්ලා මේක. A ලම්බකයි B කියන එක. A ලම්බකයි B නම් අපි දන්නවා එකපාරටම A සහ B අතර තිත් ගුණිතේ බිඳුවයි. අපි දන්නවා දෛශ දෙක අතර තිත් ගුණිතේ කියන්නේ අදිශයක්. ඒකට තව වචනයක් කියනවා අදිශ ගුණිතය කියලා. එතකොට මෙතන A සහ B ලම්බක වුණාම අර A තිත B කියන්නේ A වල ඉස්වාලත්තේ B වල ඉස්වාලත්තේ cos 90. cos 90 බිඳුව හින්දා A සහ B ලම්බක නම් A.B බිඳුව වෙනවා. ඉතින් එච්චර කියන්න දෙයක් නැහැ. A සහ B ලම්බක නම් මේක කෙලිම දාන්න පුළුවන්. ඒතර මතක් කිරීමක් තමයි කරුවේ. දැන් A සහ B වෙනකොට අපි මෙන්න මේ අගයන් දෙක ආදේශ කරමු. අල්පා u ධන v dot u ධන බීටා v සමානයි බිඳුව. අභිසුන්දශක නෙවෙයි බිඳුව. ඊළඟට අපි මෙතන තියෙන ಗುಣ කිරීමක්. ගුණනයක්. අපි දෛශික භාෂාවෙන් කියන්නේ ගුණනයක්. දෛශික ගුණ කිරීම. වෙක්ටර් මල්ටිප්ලිකේෂන්. එතකොට මෙතන ගුණ කරන්න ඕනේ මේ ඩොට් කියන නීතියෙන්. අපි සාමාන්‍ය බීජගණිත වැඩි කිරීම නෙවෙයි. බීජගණිත වැඩි කිරීම විතර තමයි ලියන්නේ. ඒනවත් මේ වැඩි කිරීමට යෙදෙන්නේ දෛශික තිත් ගුණිත නීතිය. හොඳයි අපි සාමාන්‍ය විඝටන න්‍යාය පුරුද්දෙන් මේක වැඩි කරමු. සාමාන්‍ය විදිහට වැඩි කරමු බය වෙන්නේ නැතුව. අල්ප වැඩි කිරීම u.u. ඊළඟට එන අල්ප බීට වැඩි කිරීම u.v. තවත් දෙයක් එනවා. v.u. v.u බීට වැඩි කිරීම v.v. සමාන බිඳුව. දැන් මේව සුළු කරමු.
මෙන්න මේ වගේ තැන් තියෙනවා. u.u කියන්නේ මොකද්ද? u සහ u අතර u සහ u ගුණිතයෙන් ගුණ කරන්න ඕන එකම දෛශික දෙකක්. ඒතර ගුණ කරනකොට මොකක්ද එන්නේ? සාමාන්‍ය පොදු සූත්‍රය දාමු. එතන මම පොඩ්ඩක් පැහැදිලි කරුවොත් මෙතන මම හිතන්නේ මේ හරි පේනවා ඇති. a.b ලියන්නේ a වල විශාලත්වයේ b වල විශාලත්වයේ cos θ. මම අර මාපාංක දාන්න නැතුව ලියුවේ. ඉතින් දෛශික නැතුව ලියුවොත් එක තේරුම් මාපාංක. එන u.u කියන්නේ මොකද්ද? u වල විශාලත්වයේ ඒ දෙක අතර කෝණය බිඳුවයි. u සහ u කියන්නේ සමාන්තර 1.2ක්. u සහ u දෛශික සමානින්ද ඒ දෙක අතර කෝණය බිඳුවයි. එහෙනම් u.u කියන්නේ එක වැඩි කිරීම cos බිඳුව. ඒ වගේම v.v කියන්නේ එක වැඩි කිරීම cos බිඳුව. මෙන්න මේ ප්‍රතිඵලය පාවිච්චි කරමු. කොහොම හරි මේක දැම්මම මොකක්ද දෙන්නේ? ඒ කියන්නේ එකම 1.2ක් අතර තිගුණිතය 1යි වෙනස් 1.2ක අතර තිගුණිතය භාගයයි. මේක ඉතින් දීලා තියෙනවා. ඒක නීතියක් නෙමෙයි, පොදු නීතියක් නෙමෙයි. මේ දෙක අතර තිගුණිතය භාග කියලා දීලා තියෙනවා. හොඳයි අපි ඒක ඇප්ලයි කරමු. ඇල්ෆා ධන ඇල්ෆා බීටා ධන භාගේ ධන බීටා සමාන බිඳුව. මේක එක සමීකරණයක්. ඊළඟට අපි අනිත් ප්‍රතිඵලය පාවිච්චි කරමු. මේක එකක්. තාම මොකද ගන්න පුළුවන්? ඒ ලම්බකය b කියන එක පාවිච්චි කරේ. ඊළඟට a සහ b සමාන්තරයි. a සහ b සමාන්තරයිද මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? a සහ b නෙවෙයි. a ධන b කියන තනි දෛශිකය සමාන්තර වෙනවා u වලට. ඒ කියන්නේ දෛශික දෙක සමාන්තර වෙනවා නම් එක දෛශිකයක් a නම් අනිත් දෛශික ලියන්න පුළුවන් ඒක අදිශයකින් ගුණ කරලා. එක දෛශිකයක් a නම් ඒකට සමාන්තර අනිත් දෛශික ලියන්න පුළුවන් ලැම්ඩා a කියලා. ලැම්ඩා කියන අදිශයක්. එහෙනම් මෙතන ලියන්න පුළුවන් a ධන b සමානයි ලැම්ඩා වැඩි කිරීම u. මෙතන ලැම්ඩා හඳුන්වන්න ඕන. ලැම්ඩා කියන අදිශයක්. ඒ කියන්නේ ලැම්ඩා කියන්නේ තාත්වික සංඛ්‍යා කුලකයේ අවයවයක්. දැන් මෙතන එනවා තව සමීකරණයක් දෙක. ඊළඟට මතක ගන්න තියෙන්නේ. ඉතින් මෙතන a සහ b වල ගියන් අපි ආදේශ කළ බලමු මේවට. a වලට b වලට ගියන් දීලා තියෙනවනේ. එහෙනම් දෙවෙනි සමීකරණය වැඩිදුරට ගෙනියමු අපි. හොඳයි උල පුතාලා අපි මේ ආපු එක මම ආපහු ලියන්නම්. a ධන b සමානයි ලැම්ඩා u. මම a සහ b කියන එක මැකුවා. a සහ b වල අගයන් ආපහු මම මේ ප්‍රශ්නෙන් දත්තෙන් අරගෙන ලියන්නම්. a සමානයි ඇල්ෆා u ධන v b සමානයි u ධන බීටා v. සමානයි ලැම්ඩා u. ඔන්න මෙතනින් පස්සේ කරන්න දෙයක් තියෙනවා දැන්. a ධන b සමානයි ලැම්ඩා u. ඒක පාවිච්චි කරා. ඒ කියන්නේ දෙවෙනි සමීකරණේ දැන් ප්‍රොජෙක්ටර් නම් ඉවරයි අපි. දෙවෙනි සමීකරණේ පාවිච්චි කරලා ඉවරයි. මෙන්න මෙතන පොඩි ඉතින් අලුත් දෙයක් කරන්න වෙනවා. මෙන්න මේ දත්තේ ප්‍රොජෙක්ටර් ගන්න පුළුවන් විදිය බලමු අපෝ. u.v සමානයි භාගය කියන එක. සහ u.u සමානයි 1 සමානයි v.v. මෙන්න මේ ප්‍රතිඵල ටික පාවිච්චි කරන්න පුළුවන් විදියක් බලමු. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පාවිච්චි කරන්න මොකද කරන්න ඕනේ? මේ සමීකරණේ දෙපැත්තම අපි u වලින් වැඩි කරමු. ඒ කියන්නේ මේක u වලින් වැඩි කරනවා කියන්නේ. හොඳයි අපි මේක ගනිමු 3 කියලා. මෙහෙම ලියන්නේ. u.3. මේක ටිකක් අලුත් විදියක්. අපි වැඩි කිරීම ලකුණු දාන්න බැරි හින්දා ඩොට් ලකුණු දානවා. මේ දෙපැත්තම u වලින් වැඩි කරනවා
තිත් ගුණිත නීතියෙන්. ආන්න. එතකොට මොකද්ද වෙන්නේ? alpha u dot u ධන u dot v ධන u dot u ධන beta v dot u සමානයි alpha u dot u. මම මේක ටිකක් මකන්නම් අවශ්‍ය විතර කරලා. ඉතින් දුවල පුතාලා මේ කොපි කරගන්න ඕන. ඕගොල්ලන්ට මේක ඉස්සරහට වෙනම ලියාගෙන යන්න වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ පොත්වල ඉඳලා තියෙන හින්දා ඔක්කොම ලියාගෙන යන්න පුළුවන්. මම ඉතින් මගේ මේ චූටි බෝඩ් එක මක තමයි ලියන්නේ. හොඳයි. දැන් මේ තුන්වෙනි සමීකරණේ අපි දෙපැත්තම වැඩි කර u වලින් අපි වැඩි කරනවා කියලා කටින් කියනවා. අපි කියන්නේ දෙපැත්තම u වලින් තිත් ගුණිතය කරා. වෙන කියන වචනයක් නැහැ. දෙපැත්තම u සමග තිත් ගුණිතය ගත්තා. එතකොට දැන් අපි ඉතින් මෙන්න මේවට ආදේශ කරමු. මේ ප්‍රතිඵල එකපාරටම දාගෙන යමු. වැඩි කතා කරන්න දෙයක් නැහැ. අල්ෆා ධන භාග්‍ය ධන 1 ධන බීටා බෙදීම 2 සමානයි ලැම්ඩා. මෙන්න මේක මම ඉතින් මේක වට කරලා පෙන්නනවා. හරි. මේක එකක්. අපි මේක ගන්නම 4 කියලා. 4. තව එකක් ලියමු මේ පැත්තේ. දැන් අපි කරේ මොකද්ද? අපි මෙච්චර වෙල කරේ මේ තුන්වෙනි සමීකරණය දෙපැත්තම u සමග තිත් ගුණිතය ගත්තා. එතකොට ආව හතරවෙනි සමීකරණය. දැන් අපි මෙහෙම එකක් කරමු. දැන් අපි මේ තුන්වෙනි සමීකරණේ v එක්ක තිත් ගුණිතය ගනිමු. මේ තුන්වෙනි සමීකරණ දෙපැත්තම v වලින් වැඩි කරමු. වැඩි කරන්නේ තිත් ගුණිත නීතියෙන්. ඒක ලියන්න වෙන්නේ මෙහෙමයි. v dot 3. එතකොට මේව v දාගෙන යමු හැමතැනම. alpha u dot v ධන v dot v ධන u dot v ධන beta v dot v. ඕන මම මේ ටික වෙන් කරනවා මෙතන. මෙතන බවුන්ඩරි එකක් දානවා මෙතන. සමානයි lambda u dot v. තව එකක් කියන්න තියෙනවා දරුවන්ට මේ. මෙන්න මේ තිත් ගුණිතයෙන් වැඩි කරනකොට පිළිවෙල මාරුණාට කමක් නැහැ. අර වැඩි කරන පදේ ඉස්සෙල් ලියන්න පුළුවන් පස්සේ ලියන්න පුළුවන්. මම දැන් v වලින් වැඩි කරන එක v වලින් තිත් ගුණිතය ගන්න එක ඕනනම් v මුලට ලියන්න පුළුවන් පස්සේ ලියන්න පුළුවන්. එතන අනුපිළිවෙල වැදගත් නැහැ. ඒ මොකද තිත් ගුණිතය න්‍යායදේශ ණයට එකක් වෙනවා. a.b සමානයි b.a වෙනවා. හොඳයි. දැන් මේවට මෙන්න මේ ප්‍රතිඵල ටික ඉක්මනට දාගෙන යමු. එතකොට එන්නේ මොකද්ද? ඇල්ෆා බෙදීම 2 ධන 1 ධන භාගේ ධන බීටා ලැම්ඩා බෙදීම 2. මෙන්න මේක ගනිමු 5 කියලා. ඕන මම මේකත් දැන් වට කරන්න. දැන් මේ බලමු මෙන්න මේ 5යි 4යි අයින් කරන්න පුළුවන්ද කියලා. 5නේ 4නේ ගන්න පුළුවන් දේ මොකද්ද? ඕ ලේසියෙන්ම ගන්න පුළුවන් ඉදියක් තියෙනවා. මේ 4 5 දෙකෙන්ම අපි ලැම්ඩා අයින් කරන්න බලමු. කොහොමද ලැම්ඩා අයින් කරන්නේ? මෙහෙම කරමු. මේ 5 සමීකරණේ දෙපැත්තම දෙකෙන් වැඩි කරමු. 5 සමීකරණේ මම හිතන්නේ මෙහෙන් ලියුවම් පේනවා ඇති. 5 සමීකරණේ දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් දකුණු පැත්ත ලැම්ඩාට සමාන වෙනවා. හරිද? ඒතර 5 සමීකරණේ දෙකෙන් වැඩි කරලා එන එක මෙන්න මේකට සමානයි. එහෙනම් එන්නේ 4 හා 5න්. 4 හා 5න් මොකක්ද එන්නේ 4 හා 5න්? මේක දෙකෙන් වැඩි වෙනවා දැන් නේ. දෙකෙන්. ඒතර දෙකෙන් හැම එකම වැඩි කරගෙන යමු. එතකොට එන්නේ අල්ෆා. මේ පදේ 2න් 3. 2න් 3 දෙකෙන් වැඩි කරාම එන්නේ 3. මේක දෙකෙන් වැඩි කරාම එන්නේ 2යි බීටා. හරිනේ?
පස්වෙනි සමීකරණේ දෙපැත්තම දෙකෙන් වැඩි කර වම් පැත්තේ මේක දකුණු පැත්තේ ලැම්ඩා. ඒක එකපාරටම සමාන වෙනවා මෙන්න මේ ටිකට. ඇල්ෆා ධන භාග ධන එක කියන්නේ ආපහු 3 බෙදීම 2 ධන 3 බෙදීම 2 මේක වෙනසක් වෙන්නේ නැහැ දරුවනේ හරි ඇල්ෆා ධන මම ලියනකොට සුළු කරලා ලියනවා භාග ධන 1 2න් 3 ධන බීට බෙදීම 2 ආන්න දැන් මෙතන මොකක්ද කරේ පස්වෙනි සමීකරණය හතරවෙනි එක පරික්ෂා කරනකොට පේනවා පහේ දකුණු පැත්තේ තියෙන ලැම්ඩා බෙදීම 2 හතර දකුණු පැත්තේ තියෙන ලැම්ඩා එහෙනම් පස්වෙනි සමීකරණය අපි දෙපැත්තම දෙකෙන් ගුණ කරා පස්වෙනි සමීකරණ දෙපැත්තම ගුණ කරාම දකුණු පැත්ත ලැම්ඩාවට සමාන වෙනවා එහෙනම් මම කරේ මොකද්ද පස්වෙනි සමීකරණයේ වම් පැත්ත දෙකෙන් වැඩි කරලා ඒක සමාන කර මේ ප්‍රකාශනයට දැන් මෙතන මොකක්ද වෙන්නේ ඉතින් ඇල්ෆා එකපාරටම කැපෙනවා ඇල්ෆා කැපෙනවා මෙතන වෙන්නේ මොකද්ද 2යි බීට රින බීට බෙදීම 2 කොහමද සුරු කරාම එන්නේ අපිට ඉක්මන් වෙන්නේ නැතුව වැඩි කරමු දෙකෙන් නේ දෙපැත්තමනේ දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් එන්නේ මොකද්ද 6 ධන 4යි බීට සමානයි 6 ධන 4යි බීට සමානයි 3 ධන බීට ඒතර මේ පැත්තට ගත්තොත් එන්නේ 3යි බීට සමාන ඍණ 3 බීට සමානයි ඍණ 1 ආන්න මේක තමයි එක උත්තරයක් බීට සමානයි ඍණ 1 හරිනේ අර 4 සහ 5න් කොහොම හරි අපි ජර්මනික උත්තරයක් ගත්තා මෙතන එතකොට ඒ ප්‍රතිඵලය දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් එනවා 6 ධන 4යි බීට සමානයි 3 ධන බීට මේක නැවතත් සකස් කරාම වෙනවා බීට මේ පැත්තට ගෙනහිල්ලා 3යි බීට සමාන ඍණ 3 බීට සමාන ඍණ 1 ඕන දැන් බීට වල ගියාවා දැන් ඔය බීට වල ගිය ඉතින් මේ පළවෙනි එකට ආදේශ කරන්න තියෙන්නේ බීට ඍණ 1 මේ හරියම කරලා දාමු මෙතන දැන් බලන්න පුතාලා එකෙන් අපි බීට සමාන ඍණ 1 කියන එක බීට සමාන ඍණ 1 එකෙහි ආදේශ කරමු එකෙහි ආදේශයෙන් ඇල්ෆා බීට කියන්නේ ඍණ 1යි එතකොට ඍණ ඇල්ෆාට යනවා ධන භාගේ ධන බීටා ඇල්ෆා ධන ඇල්ෆා බීටා එතන මේ පළවෙනි එක බීටා වල ඍණ 1 ආදේශ කරා ධන භාගේ ධන බීටා අපි බලමු සුදුසු සමීකරණය මෙතන ඉන්නේ ඇල්ෆා ධන ඇල්ෆා බීටා මෙතන මම හිතන්නේ පළවෙනි සමීකරණය සුළු කරා නම් මෙන්න මෙතන භාගයක් එන්නේ ඒක අපි ආපස්සට ගිහලා බලන්න පුළුවන් තුළු පුතාට ඇල්ෆා ධන ඇල්ෆා බීට බෙදීම 2 ඇල්ෆා ධන ඇල්ෆා බීට බෙදීම 2 සමානයි ධන භාගේ ධන බීටා මෙන්න මෙතන අර දෙක මිස් වුණා කලින් එකේ ඒක හදලා බලන්න ඒක. ඒතර මෙතන එන්නේ ආදේශ කරාම බීට ඍණ 1 දැම්මොත් මෙතන ඇල්ෆා බෙදීම 2 ධන භාගේ ධන බීටා බීටා කියන්නේ අපෝ ඍණ 1 සමානයි බිඳුවයි. ඒතර ඇල්ෆා ඍණ ඇල්ෆා බෙදීම 2 ඇල්ෆා බෙදීම 2 ඍණ භාගේ සමානයි බිඳුවයි මෙතනින් උත්තරේ නෝ ඇල්ෆා සමාන 1 කියලා. ඔන්න මේ දෙක තමයි උත්තර දෙක. ඇල්ෆා සමාන 1 බීටා සමාන ඍණ 1. මෙන්න මෙතන අවසරයක් කර මම මේක මකල් ලියනකොට මේක මිස් වෙන්නේ නැති. මෙතන තියෙන ඇල්ෆා බීටා නෙවෙයි අර u.v කලින් තියෙන්නේ. මේක u.v කියන එකට එන්නේ භාගයයි. අන්න ඒකෙන්ද මේ දෙක මිස් වුණා මෙතන. හරි.
හොඳයි මේ දෙක තමයි උත්තර දෙකේ ඉන්නේ. මම හිතන්නේ ඒක අනික් ගණන් වලට සාපේක්ෂව වැඩි වෙලා ගිය පැහැදිලි කරන්න. මම හිතන්නේ තරමක් අසාධාරණයි. ඉතින් මේ වගේම ගණන් ඉතින් අර පිටිපස්ස වටම දෙන එක මේ වගේ ඒවා. ඉතින් එහෙම කරන් දෙයක් නැහැ. ඉතින් අපිට ඉතින් ඒක දෙන දේවල් ඉතින් පිළිගන්න වෙනවා. මගේ නා පෞද්ගලික මතය අත් වශයෙන් මේ විනාඩි 45 ඇතුළත ඉතින් ගණන් 10ක් හදන්න අමාරු ගණන් 8ක් 7ක් වගේ දෙනවා නම් ගොඩක්ම සාධාරණයි. එහෙම කරන් දෙයක් නැහැ. අපි ඉතින් මේ විදිහට ලේසි ගණන් තෝරගෙන ඉක්මනට හදලා අමාරු ගණන් වලට වැඩි කාලයක් වෙන් කරන්න වෙනවා. හොඳයි දියුළු පුතාලා. එහෙනම් අපි දැන්ට මම 2024 ප්‍රශ්න පත්‍රයේ 2024 ඇප්ලයි පේපර් එකේ පාර්ට් A වල කෙටි ප්‍රශ්න 6ක් සාකච්ඡා කරලා තිනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි. සුබ දවසක්.